ඔය මොකක්ද අත ගපත ගන්න තියෙනවා? Hello everyone, welcome to CJ Vlogs. ඉතින් මුලින්ම කියන්න ඕන අද මේ vlog එක ගේන ටිකක් පරක්කු වුණා. ඒකට එක හේතුවක් තමයි මම කලින් vlog එකක් හදාගෙන තිබ්බා. ඇත්තටම වීඩියෝස් ගොඩක් අරන් ගොඩක් දේවල් එකතු කරලා හදාගෙන හිටියා. ඒ ඔක්කොම අවුල් ගියා මම වීඩියෝ එක එන් කරලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න යද්දී මගේ ලැප් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා මම ටිකක් ඕන් නැති දේවල් ටිකක් ඩිලීට් කරා. මම මේ ඩිලීට් කරපු එක ෆෝල්ඩර් එකක් ඇතුලේ තමා මගේ මේ CapCut එකේ ඔක්කොම හිස්ටරි එක සේව් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මම ඩිලීට් කරලා ආපහු CapCut එකට එද්දී මුළු වීඩියෝ එකම නැහැ. ඉතින් ඊට පස්සේ මගේ වීඩියෝස් කිසිම දෙයක් කොහෙවත් නැහැ. මොකද මම ෆෝන් එකෙනුත් අයින් කරලා තියුනේ, ලැප් එකට දාලා තිබ්බ ටිකත් අර ස්ටෝරේජ් ෆුල් නිසා අයින් කරලා දැම්මා. ඉතින් මට ආපහු වීඩියෝ කරන්න වුණා. ඒක තමයි ගොඩක් පරක් වෙච්ච හේතුව. ඉතින් කමක් නැහැ. අද මයි හස්බන්ඩ්ුයි හිතුවා නූඩල්ස් දෙකක් හදන්න. රාමෙන් දෙකක්. ඉතින් අද අපි රාමෙන් දෙකක් හදන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අර normal packet එකක් නෝනේ තමයි අපි මේක ගත්තේ කොහෙන්ද 77 නේ? 77 නුගේ ගොඩින්. අර මෙහෙන් packet දෙකක් තියෙනවා. මේකක් දෙකම මේ කන්නක් දාන්න නැත්තම් සම්පූර්ණ කරා. සම්පූර්ණ දාන්න. මේක සුප් එකක් විදිහට ගන්න හදන්න ඕනේ. ඉතින් දැම්ම දානවද? උඩ. අන්දන් එළවලු. මේ තැඹිලි පාටයි. තකට ජූස් ගන්න. කාලා බලන්නකො දෙහිරහයි. දෙහිරහයි නේද? දෙහි? ඔව් අග්ගිස්ස දෙහිරහයි. ඔක දාන්න. කාටේ? මං හිතන්නේ යාලා එකම සෝස් එක අරගෙන දෙහි දාන්න. ඔව් දෙහි දානවා චීස් දානවා ඒක දාන જાති ටික දානවා එකම සෝස් එකට. මේ ටිකොලෙත් දාගත්තම රහස හැදෙනවා. කවුද බලමුද ඉක්මනටම හදලා ඉවර කරන්නේ. දැන් උන බහතේ හිතුවා. ඔව් හම්බුයිනේ. ඔය මොකක්ද අත ගපත ගන්න තියෙනවා? ඒ අම්මුයි. මේ පැත්ත ඩාර්ක් වැඩි මේ පැත්තේ හරියට මෙහෙම කලරම් කරන්න. එයා එක බලන්න. මගේ මේ ගෑස් එක ඔෆ් කරන්න. මේක ඇද්දි වගේ. අපි හදලා සමානව දෙකට බෙදා ගන්නවද දෙකට වෙන වෙනම දාලා දෙන්න එකකින් කනවද? වෙන වෙනම දාලා වම්නේ නැත්නම් රස වෙනස් වෙනවා. මුලින්ම හැදීමේ ජයග්‍රාහකයා මම. මට රසයෙන් මට මෙන්නේ කොහොමද? ඔව්. මේ සුවඳ නැද්ද? නූල් සුවඳ. බොරු කියන්න එපා. ඔය රස්නේ. හරි ඉස්ස සුවඳ එන්නේ නැද්ද චුට්ටක් ලාවට? ගාවට ආවා. තමන් හදපු වාසනේ තමන්ම හොදන්නත් ඕන. ඉමාෂය. රස පාට වගේ. නැචාච. මේ දැන් හේදට කලින් හොදන්නේ. මේව හොදන්නේ.
මගේ භාජනයේ තියෙනවා. මම කන වැඩේ කරමු. ඉතින් අද අපි යනවා අපේ අම්මලා ගෙදර. මුලින් හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ අපේ ගෙදර යනවා. හෙට හස්බන්ඩ්ට තව එයාගේ යාළුවෝ ටිකක් එක්ක පොඩි ගමනක් යනවා හෙට. හරි. ඉතින් මම දැන් ඉක්මනට ගිහලා ලෑස්ති වෙන්න ඕන. අපිට පරක් වෙලා තියෙන දැන්ටමත් 12 මාරයි වෙලාව. ඒ නිසා අපි දවල් කෑමට හස්බන්ඩ්ගේ ගෙදර යනවා. ඉතින් දැන්ම ලෑස්ති වෙන්න ඕනේ. එයා ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් මම ලෑස්ති වෙලා යන ගමන් ආපහු වීඩියෝ එක කන්ටිනියු කරන්නම්. ඉතින් අපිත් එක්ක ඉන්න. ඔයාලට තව ගොඩක් විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපේ ෆැමිලි එකට අලුතින් එකතු වුණ මෙන්න මේ පුංචි මෙම්බර්. තාම මෙයාට මාස 3ක් වගේ වෙන්නේ. හැබැයි දැන් නම් මෙයා තව චුට්ටක් ලොකුයි. මොකද මේ වීඩියෝස් අරගත්තේ ටික දවසකට කලින්නේ. ඉතින් මේ දවස්වල නම් චුට්ටක් මෙයාගේ දැඟලිල්ලත් අඩුයි. මොකද එයා ටිකක් චූටි නිසා. දැන් නම් එක විනාඩියක්වත් මෙයා නිකන් ඉන්නේ නැහැ. අපි දෙන්නව හපනවා. එයාට කරන්න වැඩ ගොඩයි. එයා තනියෙන් හරි සෙල්ලම් කරනවා. එයාගේ මුළු දවසම එයා වෙන් කරන්නේ එයාගේ සෙල්ලමට. මේක තමයි එයාගේ කේජ් එක. මේක කේජ් එකක් කිව්වට මේක බෑග් එකක්. හරියට බෑග් පැක් එකක් වගේ. ඇත්තටම මේක මාරම මෙයාට උනත් කම්ෆර්ටබල්. මොකද වටෙන්ම ඕපන්. මෙයාට එළිය බලාගෙන යන්න පුළුවන්. මම මෙයාගේ මුල්ම දවස්වල ට්‍රැවල් කරද්දි මං එයාව අතේ තියාගෙන ගියේ. උනාට දැන් එයා ලොකු වෙද්දී ඒක කරන්න ගොඩක් අමාරුයි. මෙයාගේ දැඟලිල්ලත් එක්ක. දැන් වැඩි දුර ගමන් යන්නේ නැති නිසා අපි ඔය බෑග් එකේ තියාගෙනම තමයි එයාව ට්‍රැවල් කරන්නේ. ඉතින් එයාට උනත් වාඩි වුණත් ඒකෙන් පැත්තෙන් එයාට සයිඩ් වීව් එකක් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහෙන් එයාට හස්බන්ඩ්ව පේනවා. අපි දෙන්නත් ගොඩක් එහෙම යන දෙන්නෙක් නිසා ඉතින් අපි හිතුවේ පොඩි කාලෙදිම මෙයාව හුරු කරගන්න එහෙම අරන් ගිහිල්ලා. මොකද ඒක අපි දෙන්නටත් ලේසි. මෙහෙම හිටියට මෙයා හරිම ආසයි අම්මලා ගෙදර යන්න. හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර ගියන් පස්සෙත් අම්බෝ මාරම දැඟලිල්ලක් තියන්නේ. එහෙම දුවනවා. අපේ ඉන්න අපාර්ට්මන්ට් එකේ වැඩි ඉඩකඩක් නැති නිසා යා ගොඩක් ඇවිදින්න කරන්න යට ඉඩ නැහැ. ඉතින් එහෙ ගියාම යාට පිස්සු වගේ. යාට යන්න ගොඩාක් තැන් තියෙනවා. යාළුවෝ ගොඩක් ඉන්නවා. හරියට නිකන් පොඩි ළමෙක් ඉතින් ගමේ ගිහිල්ලා වගේ සෙල්ලම් කරනවා. අපි දෙන්න ගාවට එන්නෙත් නැහැ. අපි දෙන්නව මතකත් නැහැ වගේ තමයි එහෙ ගියාම. කොහොම හරි මුල් පාරම ගෙවල් දෙකටම මෙයා හුරු වුණා. ඒකම ලොකු දෙයක්. අපිටත් මාරම සතුටුයි ඒකට. ඊයේ රෑ මෙහෙට ආවා අපේ ගෙදර පානදුරේ. අද දවල් වැඩ ටිකක් තියෙනවා. ඉතින් නැගිටලා එද්දී අම්මයි තාත්තයි වැඩ පටන් අරන්. ඉතින් දැන් මෙතන අපි කතා වෙවි හිටියෙත් ගෙදරට වැඩට අංකල් කෙනෙක් ඇවිල්ලා අද උදව් කරන්න. ඒ කවුරු ආවත් තාත්තා තමා ගෙදර වැඩ කරන්නේ. තාත්තා තමා අතු ටික කපන්නේ ඔක්කොම කරන්නේ. තාත්තා මොකද කරන්නේ? ඇයි ඔය ගහ කපන්නේ? මට මේක තියාගෙන ඉන්න බැරිද? හැමදාම කපන්නේ කියන්නේ. ගැරන්ඩිය නාටද කපන්නේ? ඔතන බෝඩ් එකක් ගහන කැමරක් ගහක අපේ අම්මගේ ඇවිල්ලා ඉතින් සයි කියලා. අර වැඩක් නැත්තම් දවසේ කකර තින ගහක් හරි කපනවනේ. සුදු කොල්ලෝ. එයා ලෙඩ වෙලා ඉන්නේ මේ දවස්වල. කන්නේ නෑ, හොරට කන්නේ. මේ යෝගට් කාලා නෑ. මේ යෝගට්ටයි කාලා නැත්තේ. යාළුවා හම්බෙලා. මේ තමා යාගේ ආසම ටෝයි එක. චූටි අශ්ව පැටියෙක් මං හිතන්නේ. පුළුවන් තරම් කරන්නේ ආව හපන එක.
අනේ මන්ද ආදරයටද නැත්තම් පොඩි ජෙලස් එකකුත් තියෙනවා මං හිතන්නේ. අපි ඒ ටෝයි එක පොඩ්ඩක් පෙට් කරලා එයාව බිමින් තිබ්බොත් එහෙම එයාව හපන එක වැඩි. ඒ නිසාද දන්නෙත් නැහැ. හවස අපේ ෆීලිව වෙඩ් ගාවට එක්කන් ගියා. එයා චුටක් කන්න හොරයි දවස් 2-3ක් තිස්සේ. ෆීලි ඔයාලා දැක්කේ අද හවස අපි මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ පර්ෆෝමන්ස් එකක් බලන්න ගියා. ඒ ගිහිල්ලා ඉතින් දැන් ගොඩක් රෑත් වෙලා. අපි දැනට කාලෙකින් චුට්ටක් එළියට ගිහින් නිදහසේ පොඩ්ඩක් ඇවිදලා කරලා එන්නත් බැරි වුණා. ඒ නිසා වාහනේ චුට්ටක් බීච් එක ගාව නතර කරලා අපි දෙන්නත් එක්ක කතා කර කර ටිකක් දුර ඇවිදලා කරලා ආපහු ඉතින් ගෙදර ආවා. ඉතින් අපේ පැංචව ආච්චිටයි සීයටයි බාර දීලා තමයි අපි ගියේ. මං අන්තිමට ඇඩ් කරන්නම් වීඩියෝ එකක්. මෙයා චූටි කාලේ අපේ උරහිස්ස උඩ තමා හිටියේ. හරිම ආසයි මෙහෙම ඉන්න මෙයා චූටි කාලේ ඉඳන්. දැන් නම් හූරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි වීකෙන්ඩ් එක ගෙවුනේ. ඉතින් that's all for today. Thanks for watching. Bye bye.